යාළුවනේ ඔයාලව සාදන පිළිගන්නවා දුල්ෂා ටෙක්නිකේ අලුත් එක්කඩක් එක්ක. ඉතින් අද කතා කරන්න යන්නේ අපිට ගොඩක් කඩගත්තේ වීඩියෝ එකක් ගැන තමයි. ඒ කියන්නේ අද වීඩියෝ එකක් කතා කරන්න යන්නේ නොමිලේ ටීවී බලන විදියක් ගැන තමයි. ඒ කියන්නේ කාඩ් දාන්න ඕනේ නැහැ, ජීවිතේට රීලෝඩ් දාන්න ඕනේ නැහැ, කිසිම බිල් එකක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඔය කිසිම දෙයක් කරන්න තෝ ජීවිත කාලෙම නොමිලේ ටීවී බලන විදිය ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. මේකදී අපිට නොමිලේ ටීවී බලන්න පුළුවන් වෙනම ඩෙකෝඩර් එකක් තියෙනවා. ඒක නම් අපිට සාමාන්‍ය ඩයලොග් ඩෙකෝඩර් එක නෙමෙයි. වෙන ඩෙකෝඩර් එකක් තියලා ඩයලොග් වලින්ම ගහපු. ඒ ඩෙකෝඩර් එක අපි ගෙන්න ගන්න ඕනේ ගෙදරට. ඉතින් අපි දැන් යමු ඒක ගෙන්නගෙන විදිය බලන්න. ඔයාලා හිතන්න බා ලොකු ගාණක් කියලා. රුපියල් 15000 අඩුවෙන් පොඩි ගාණක් තමයි ඩෙකෝඩර් එක වෙන්නේ. ඒ ඩෙකෝඩර් එකට ඒ ගාණ ආයෝජනය කරාම ආයෙ අපිට ජීවිත කාලෙම කාඩ් රීලෝඩ් දාන්න ඕනේ නැහැ. ඉතින් ඒ ගාණ විතරයි අපිට ගෙවන්න තියෙන්නේ. ඒ ගාණ ගෙවලා ඩෙකෝඩර් එක ගෙදරට ඕඩර් කරගෙන ඒක ටීවී එකට සෙට් කරගෙන ටීවී බලන්න පුළුවන් ජීවිත කාලෙම. ඉතින් දැන් අපි යමු ඕඩර් කරන විදිය බලන්න. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා දරස් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ මම හිතනවා හැමෝම ගාව දරස් කියන ඇප් එක ඇති කියලා. ඉතින් මම මේක Chrome එකෙන් ඇවිල්ලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා ඉස්සරහම Chrome එකට ගිහිල්ලා ඒක ටයිප් කරගන්න දරස් කියලා. ඊට පස්සේ දරස් එක ඔෆිෂියල් වෙබ්සයිට් එකට ඔයාලා යන්න ඕනේ. ඉතින් මෙතන දරස් කියලා මම ටයිප් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එකට අපි යනවා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට ඒ ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් ඔයාලා දාසකට ඇවිල්ලා ඒක සෙට් කරගන්න. Freecast HD decoder box receiver කියලා. මෙන්න මේක. මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක ඒ විදිහටම ටයිප් කරගන්න. ඉතින් ඊට පස්සේ සෙට් කරන්න. ඉතින් ඊට පස්සේ නම් මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක අපි ගෙදරට ඕඩර් කරගන්න ඕනේ. අපි දැන් ඒක මොන වගේ එකක්ද කියලා බලමු. ඉතින් ඒක ටච් කරාම ඒකේ තියෙනවා නොමිලේ ටීවී බලන්න ඩිජිටල් තාක්ෂණයෙන් අතිශය පැහැදිලි HD දෙසින් සමගින් බිල් කාඩ් රීලෝඩ් මොකුත් නැත. සියලු දේශීය නාලිකා සමගින් නාලිකා 35ක් නොමිලේ මේකට හම්බුනා යාළුවෝ. ඉතින් මේක ගෙනාපු කට්ටියත් හොඳ කමෙන්ට් මේකට දාලා තියෙනවා රිවිව්ස්. ඉතින් ඒවත් බලලා ඒක හොඳ ඉන්න තමයි මම ඔයාලට මේක කියලා දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහ තමයි ඒකේ විස්තර. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න යාළුවෝ. මෙන්න මේ channel එක වලට බලා ගන්න පුළුවන්. TV දෙරණ 24 TV දෙරණ සීද TV හිරු TV ඔය සියලුම TV ටික තියෙනවා යාළුවෝ. ඉතින් කොහොමද ගෙනාපු වීඩියෝ එක? ඉතින් මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලටත් වැදගත් වුණා නම් වීඩියෝ එක අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් තවත් දවසක තවත් අලුත් ටෙක් වීඩියෝ හැමෝම බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.